මේක නම් ටිකක් තරමක් සංකීර්ණ ප්‍රශ්නයක් මාළිනි. ආදරය පිළිබඳව ඔබ දරන අදහස. යෞවන යෝජනට ඔබ දෙන ආදර්ශය කුමක්ද? අමාරු ප්‍රශ්නයක්. මේකයි සංකීර්ණ කියලා කියනවා. ආදරය කිව්වහම මේක විවිධයිනේ. පුංචි දුවලා පුතාලා අතර තියෙන ආදරය, තරුණ තරුණයන් අතර තියෙන ආදරය, වැඩිහිටිය අය තියෙන ආදරය. ඒක විවිධයි. ඉතින් මේ අහන්න විශේෂයෙන්ම යෞවන යෞවනියන් දෙන අදහසයි අහන්නේ. ආදරය කියන එකට අපි ආදරය කරන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒතර මම හිතන්නේ අපි ආදරය කරන්නේ මොන විදිහටද? අපි ආදරේ මොන විදිහටද අපි තව කෙනෙකුට පෙන්වන්න ඕනේ කියන එක ගැන වැටහීමක් ඇති වෙනවා. ඉස්සෙල්ලාම අපි ආදරය කියන වචනේට ඉස්සෙල්ලාම ආදරය කරොත්. ආදරය කියන වචනයටත් ගරු කළ යුතුයි. ආදරය දක්වන්න නැතුව ආදරයක් ලැබීම අපහසුයි කියන එක ඔබ අදහස් කරන්නේ. මම හිතන්නේ. හොඳයි. දැන් තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ගයත්‍රි අචලංගනී තලංගම උතුර දුටුගැමුණු මාවත. චිත්‍රපට ක්ෂේත්‍රයේ නියැලී සිටින කාර්මික ශිල්පීන්ට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට බාධාවක් තිබේද? නෑ, කොහෙත්ම නෑ බාධාවක්. හුඟක්ම මේ කාර්මික ශිල්පීන් අපේ හුඟක් දක්ෂ අධ්‍යක්ෂකවරු වෙලා තිනා. ඒක හරිම ලේසි කාර්මික ශිල්පියෙකුට. මොකද වෙන අයන්ට වැඩිය හුඟක්ම ශාස්ත්‍රය ගැන කාර්මික ශිල්පී ඥානය ගැන හුඟක්ම අත්දැකීමක් වැටහීමක් තියෙනවා එයාට. ඉතින් කිසිම බාධාවක් නැහැ. හුඟක්ම ලේසි එයාට අධ්‍යක්ෂකවරයෙක් වීමට.